නම් නිවන් දකින්න ඕන නම් යන්න ඕන මොකද්ද කරන්න ඕන? බුදු පසේ බුදු මහරහත් කියන තුන්තරා බෝධියෙන් යන්න ඕන. ඒ තුන්තරා බෝධියෙන් යනවා නම් මොකද්ද වෙන්න ඕන? සෝවාන් වෙන්න ඕන, සකදාගාමි වෙන්න ඕන, අනාගාමි වෙන්න ඕන, අරහත් වෙන්න ඕන. මෙන්න මේ හතර මාර්ග හතර ඵලයන්ගෙන් යනකොට අනිවාර්යයෙන්ම සංයෝජන ධර්ම 10ක් දුරු කරමින් යන්නට ඕන. සංයෝජන ධර්ම 10 දන්න අය උස්සන බලන්න. සංයෝජන ධර්ම 10 දන්න අය උස්සන බලන්න. එක්කෙනයි, දෙන්නයි, තුන් දෙනයි, හතරයි, පහයි. දැන් ඒගොල්ලෝ පාත දා ගන්නවා. ඔස්ටියෝපොරොසිස්ද මේ කට්ටියද? උස්සනෝ පාත දාන. කොහොමද මෙතන උස්සපු එක්කෙන? තුග්ගල තෝරන්නේ ලයිට් අගේ බොල. ඉස්සෙනෝ නැති වෙනවා. ඔය නැගිටින්. අම නැගිටින්. සංයෝජන ධර්ම 10 කියන බලන්න. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග. නෑ සහාය ගායිකයන් අනවශ්‍යයි. ප්‍රධාන ගායිකාවට සින්දු කියන්නේ. බැරි යෝ පනිනවා. දැන් මේ අත උස්සන්න බෑ එහෙනම්. ඒ වෙලාවට අත උස්සන්නේ නෑ. අරයාගේ අල්ලනවා කොටේ. කාමරාග, පටිග. ඊට පස්සේ රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. හයියෙන් සාදුකාරය දෙන්නේ යන්න වෙන්නේ. හයියෙන්. අනිත් අය ගෙදර ගිහලා ටොක්ක්ක් යන ගන්න. අපිට තාම බෑ. මෙච්චර නාකි වෙලා සංයෝජන ධර්ම 10වත් බෑ කියලා හොඳ ටොක්ක්ක් යන ගන්න ගෙදර ගිහින්. ඇයි? මෙච්චර කාලයක් සිල් ගත්තේ නැද්ද? ගත්තා. එතකොට සංයෝජන ධර්ම බෑ. ඒ කියන්නේ මොකද්ද? සිල් ගත්තත් ඔය වගේම තමයි ආව කොලයක් ගේන්නේ මොලයක් නැහැ. කොලේකුත් නැහැ මොලේකුත් නැහැ. ලියාගත්තේ නැහැ. ගෙදර ගිහිල්ලා පාඩම් කරේ නැහැ. සුනාත ඒව දන්නෝ. දාරේ. දාරේ නෙවෙයි වටේ. සුනාත ධාරේත චරාත. දැන් සුනාත බණ අහලා ධාරේත නම් දරාගෙන ඉන්න ඕන. කො දරාගෙන? දරාගෙන නම් ඇහුවන් කියන්න එපා. දැන් හතර දෙනයිනේ ධාරේත. එසම් මේ දැන්වත් මේ ලියන කතන්දරේ කරන්න. හරිද? අනිවාර්යයෙන් හැම කෙනෙක්ම අතේ තියෙන්න ඕන පොතක් පෑන. කොහොමද පොලේ යන ගමන් ආපු කට්ටිය දුස්ස? වම්බඩු ගෙනියන්න තක්කයි ගෙනියන්න මල්ලක් එහෙම අරගෙන ආපු කට්ටිය. බණක් අහන්න යනකොට පොතක් පෑනක් ගේන්න ඕන කියලා වැඳලා කවුරු හරි කියන්න ඕනද? බුලත් දෙන්න ඕනද? ඈ? දැන් කොළොන්නාවේ ස්වාමීන් වහන්සේ ඔයගොල්ලෝ ගාගෙන ගෙදර ගිහිල්ලා ඈ අනේ මේ පොතක් අරගෙන එන්න ඕකාස වන්දාමි උපාසිකා කොලයක් අරන් වරෙන් එහෙම කියන්න ඕනද? Taman දැනගන්න ඕනේ නිවන් දකින්න උන්වහන්සේ මේ භූමිය සකස් කරලා දීලා මෙච්චර මහන්සියලා ඔක්කොම කරලා තියෙද්දි උපාසකම්මට කොලයක් අරන් එන්න බෑ. එයාද මේ බණ ඇහුවත් ඔච්චරයි. සුනාත ඇහුවා. ගෙදර යනකොට අනාත මෙලෝදයක් නැහැ. ප්‍රදාරේත කෑල්ල නැහැ. චරාත ධර්මයේ හැසිරෙන්න නම් මොකද්ද තියෙන්න ඕන? ඒක මතක තියෙන්න ඕන. දැන් පහුගිය දවස්වල බුරුමේ වැඩම කරපු වෙලාවේ මට මුත්‍රා ගල් හැදුනා. මං ඒ වෙලාව හිතුවේ ඇතුලේ මොකක් හරි පුපුරලා කියලා. එක පුපුරන්න එනවා කියලා. අපේ සායනන්ස ගිහි කාලේ වගේ නම් වටේ ඇවිල්ලා කතා කරන උන් ඔක්කොටම මං ගහනවා. තේරෙනවද? ඒ දවස්වල මං හරි ඡණ්ඩයි රුද්දයි පරුසයි හරිද? දැන් එතකොට මට අර අධික වේදනාව එන වෙලාවේ මං කල්පනා කරේ මොකද්ද? කුසල කුසලං කම්මං විපාකානං කන්දානං කටත්තාච රූපානං කම්ම පච්චයේන පච්චයෝ කුසල කුසලං කුසල අකුසල කර්මයන්ගේ විපාකානං කන්දානං මේ විපාක සිතකුයි චෛතසික ටිකයි ඉපදිලා මේක අකුසල කර්මයක විපාකයක් මං පෙර ජීවිතේදී මුවෙක්ගේ බඩට අනින්න නැති මොහොකින් හරි එතන කැක්කුම වගේ දැන් මෙතන කැක්කුම තේරෙන්නේ මාළුවන්ට කොක්කෙන් දාලා තරන්නේ නැති තේරෙන්නේ පොල්ලෙන් ගහලා මරන්නේ නැති නේද ඒකේ කැක්කුම ඒ යම්සේද මේකේ කැක්කුම දැන් එසේ අකුසල කර්මයක විපාකයේ හරි දසන කෑ ගහන්න එපා දරාගෙන ඉඳපන් මේක අකුසල කර්මයක විපාකයක් කොට්ටේ හපාගෙන වේදනාව දරාගෙන අනිත් අය කියන කතාවට උත්තර දීගෙන අන්තිමට මම එකක් කිව්වා මොකද අනේ කෑ ගහන්න එපා මට හරි එතකොට වෙනදා
අඟුලිමාල වාගේ හිටපු මිනිස්සෙකුට ධර්මය නිසා ඒ කාරණා අහන්න සමහර කෙනෙක් ඉන්න පුළුවන් නිකන් ඉවසන කෙනෙක්. ඒ කියන්නේ ධර්මයක් නැතුව නෑ මං කෑ ගහන්නේ. ඒ නිකන් ඉවසන අයත් ඉන්නවා. හැබැයි ධර්මයේ මෙනෙහි කර කර ඉවසන කෙනාට එකක් ඒ වෙලාවේ මැරුණත් ධර්මයක් මෙනෙහි කර කර මැරෙන්නේ. මං ඇත්තටම හිතුවේ ඒ වෙලාවේ අපවත් වෙයි කියලා. ඒ තරම් වේදනාවක්. පස්සේ තමයි දන්නේ මට දොස්තර කෙනෙක් කිව්වේ ප්‍රසූත වේදනාවයි ඒ මුත්‍රාගල් වේදනාවයි දෙකම සමානයි. ඇත්තට ඉතින් මට ළමයි හම්බෙලා නැති නිසා මම මේ වේදනාව ඕන් අත්විඳා. හරිනේ. දැන් එතකොට මේ ධර්මය අහලා පාඩම් කරගෙන නොතිබුණා නම් මොකද්ද මෙනෙහි කරන්නේ? මොකද්ද මේ චරාත හැසිරෙන්නේ මොකද්ද? ඒ වෙලාවේ දාන්නේ මොකද්ද? දාන්න එකක් නෑ. දැන් අපි මේ දැන් මෙතන ඉන්න උපාසක අම්මා වත්තේ වැඩ කර ඉඳිද්දී heart attack එකක් එනවා. දැන් මොකද කරන්න ඕන? දැන් මොකද කියන්නේ? ඉගෙනගෙන තියෙනවා. මතක නෑ. කෙල්ලේ අර අල්මාරිය උඩ ඇති බම් පට්ටානේ පොත අරගෙන වරේ මේක මැරිලා එතකොට. ඒස කරුණා කළා මතක තියාගන්න මේක අහලා ලියාගෙන පාඩම් කරලා ජීවිතේට ගලපගෙන ලෞකික ජීවිතේ දියුණුව ඇති කරගෙන ලෙඩ රෝග සුව කරගෙන නිවනට පාර කපාගෙන සක්කාය දෘෂ්ටිය දුරු කරගෙන සෝවාන් වෙන්නට අවශ්‍ය පාර සකස් කරගෙන ඒ ටිකනේ කරගන්න ඕන. කොහොමද සෝවාන් වෙන්න කැමති කට්ටිය උස්සන්න බලන්න. යකෝ වටපිට බලලා අල්ලපුගේ පුටු එක උස්සනවා නම් විතරයි මේක උස්සන්නේ. උදුම જાතිය. ඒ කියන්නේ දැන් නිවන් දකින්න ඕනේ කියලා අතෙස්සුවා ඔක්කොම ටික. දැන් සෝවාන් වෙන්න අර අම්මා උස්සලා නේ මේ පුටුව ගාන කලින් නැගිටපු අම්මට එහා පැත්තේ අම්මා ඉස්සුවේ නේ. ඉස්සුවේ නෑනේ. ඉස්සුවේ නෑ නේද? ඇයි? සෝවාන් වෙන්නේ නැතුව එකපාරටම යනවා මේ අරහත් වලට. අනේ ඕගොල්ලන්ගේ කේස් පැහුනේ මොකටද? ඉඩෝරෙටද? අතපත් දාන්න. දැන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා. සෝවාන් වීමේදී කීයක් දුර වෙනවද? 3යි. මොනවද 3? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ලියා ගන්න. සෝවාන් වීමේදී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. සකදාගාමී වීමේදී කීයක් දුර වෙනවද? දුර වෙන්නේ නෑ එකක්වත්. ඇයි ඒ? තුනී වෙනව විතරයි. හරියටම හරි අම්මලා. ඔන්න ඉගෙන ගත්ත කට්ටියක් ඉන්නවා. මොකද්ද? තුනී වෙනවා. මොනවද තුනී වෙන්නේ? ඕලාරික කාමරාග පටික. ඕලාරික කාමරාග පටික ඉන්නේ මතු පිටින් තියෙන ඒවා, ඝනකමට තියෙන ඒවා තුනී වෙනවා. ඝනකමට තියෙන ඒවා තුනී වෙනවා. ඕලාරික කාමරාග පටික තුනී වෙනවා. ලියගන්න. ඕලාරික කාමරාග පටික තුනී වෙනවා. උපාසකම්මා ලියන්නේ නෑනේ. ඕක තමයි ඉතින් කොලයක් පෑනක් ගෙනාව නැති වුණාන් පස්සේ ගොරක් කාපු රිලව් වාගේ බලාගෙන ඉන්න. يعني මේ අවුරුදු 60 70ක් ගියපු අම්මලා. ඒතර නිවන් දකින්න ඕනේ කියලා පොර කනවා වලි කනවා. හැබැයි ඒකට අවශ්‍ය දේවල් කරන්න දක්ෂ නැහැ. ඊට පස්සේ අනාගාමී වීමේදී කාමරාග පටික දුරු වේ. කාමරාග පටික දුරු වේ ලියා ගන්න. අරහත් මාර්ගශනේදී රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා ලියා ගන්න. රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. උද්ධම් භාගයේ සංයෝජන ධර්ම පහම දුරු වේ. අර තරුණ ළමයි තුන් ලියන්න ඕන පිටිපස්සේ ඉන්න අපේ සංසය ඒගොල්ලෝ ඔක්කොම බෞද්ධනේ නේ. නැත්නම් ඒගොල්ලෝ දැන් ඔහොම ඉන්නවා අන්තිමට මොකද වෙන්නේ? ඒගොල්ලෝ දැන් අපිත් ඇත්තටම ඒ කියන්නේ මම වුණත් ඔය තරුණ කාලේ අපි හිතාගෙන හිටියේ නේ වයසට යනවා කියලා. අපේ මහන්තර 35 පෙන්නට පස්සේ තමයි තේරෙන්න පටන් ගත්තේ. ඇත්තටම 35 පෙන්නට පස්සේ තමයි තේරෙන්න පටන් ගත්තේ නාකි වෙනවා කියලා. එත්තකන් තරුණ යොබ්බන මදේ කියලා කියන්නේ. ඒක දැනෙන්නේ නැහැ. සිංහල බෞද්ධයන්ට ගොඩක් දැනෙන්නේ නැහැ. හරිද?
සිංහල බෞද්ධයන්ට ගොඩක්ම දැනෙන්නේ. ඒක මාර පාර්ශ්වික ධර්මයක් මොකද්ද කියලා මට හිතා ගන්න බෑ. පුදුම වැඩි. ඉතින් මම දහම් පාසලේ හොඳම ශිෂ්‍යයා. දක්ෂම කතිකයා. හරිද? පද්‍ය රචනා, ගද්‍ය රචනා, පද්‍ය ගායනා සියල්ලගෙන්ම ප්‍රථම ස්ථානය ගත්ත කෙනා. ඒ වුණාට දැනෙන්නේ නැහැ. දැනුන්නේ නැහැ ඒක. හරිද? අවුරුදු 34 හැමාරේදී බණක් අහලා තමයි දැනෙන්න පටන් ගත්තේ. හත්තිලව්වේ මෙහෙම වෙනවද? ඕ. හැබැයි ඒ 34 හැමාරක ඒ ගෙවපු ජීවිතේ මේ ලෝක හසරක් දෙයක් කරගෙන නැහැ. එතන ඉඳලා දැන් මට මහාන වෙලා අවුරුදු 10යි. 9 වෙනි වස් කාලේ මේ ගත වුණේ. මං ඒ කාලය ඇතුළත උපරිමේ මට කරගන්න පුළුවන් මට්ටමට මං ශාසනය තුල හැසිරෙනවා. ආගන්. දැන් ඊළඟට මේකේ සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජන ධර්මියෝ සෝවාන් වීමේදී දුර වෙනවා කියලා කිව්වා නේ. හරි. නිවන් දකින්න ඕන නම් නිවන්